Hello යාළුවනේ ගොඩ කාලයකට පස්සේ ඉතින් අද තාරන්න යන්නේ මේ වගේ මඩකට තියෙනවානේ බයිසිකල් පැඩල් එකක කැල්ලක් තමයි හරියට මෙයා ඉන්නේ හරි මේ වගේ මලකට තියෙනවානේ මලකට යවා ගන්න විදිය තමයි කියන්නේ ගොඩ මලකට යවලා තියෙන්නේ පොඩ්ඩ තියෙනවානේ යවා ගන්න විදිය තමයි කියන්නේ යවා ගන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe button එක ඔබ යන්න මේ වගේම bell icon එක කරලා like එකක් දාන්න මේ පොඩි කැලේ තියෙන මේ break මේ වල ලොකු වෙන තියෙනවා හරි ඉස්සෙල්ලා භූමි තෙල් සමග පෙට්‍රල් සම් මේ මික්ස් කරන්න පුළුවන් මම භූමි තෙල් විතරයි නෑ බොරුවක් කිව්වේ පෙට්‍රල් සමග භූමි තෙල් දාලා තියෙන්නේ ඉතින් ඕගලන්ට භූමි තෙල් උනත් පුළුවන් මේ බෙට් අර මේ ගාලා තියෙන්නේ භූමි තෙල් ගාලා තියෙනද මේක ඉතින් දැන් පීදලා බලමු මොකද කියලා දැන් ලස්සන කොහොමද කියලා බලන්න පිරිනේ මේක සුද්ධ කරන්න ඉතින් යාළුවනේ දැන් අද වහිනවා අද ජනවාරි 9 වෙනිදා මේ උන්දර මැද ගන්න මලකට එකෙන් යන තව ඉස්සරහටම වීඩියෝ ගේනවා දැන් කුඹුරේ ගොයන් කපන්න ළඟයි අපේ කුඹුරේ අන්නනේ වීඩියෝ දාලා තියෙන්නේ අන්නනේ ඉතින් ලස්සනක් තියෙනවා කවුද යකෝ hina වෙන්නේ එහා ගෙදර කට්ටිය කිනානෝ ගණන් ගන්න එපා යාළු සෙට් එක කරලා ඉන්නේ නේ ඔන්න බලන්න යනෝනේ මේ පැත්තයි මේ පැත්තේ බලන්න ඕනේ මේ before මේ after කවුද යන්නේ එහා ගෙදර කට්ටිය බලන්න මොකද මේ වීඩියෝ කරන්නේ කියලා අනේ මන්ද ඉතින් මේ හොඳට මැද ගන්න ඕනේ මිදල් ඉතින් භූමි තෙල් එක පාවිච්චි කරන්න පුළුවන් මේ යනවා ඔකට මැද ගන්න ඕනේ සේරම මේ යවා ගන්න මලකට යවා ගන්න අනිවාර්යෙන් භූමි තෙල් ඕනේ මේ මඩන් එහෙම යවන්න පුළුවන් මේ බලන්න මේ දැක්කනේ ලස්සන මේව එහෙම යවා ගන්න පුළුවන් මේ එහෙනම් ග්‍රයින්ඩරෙන් සුද්ධ කරන්න ඕන සුද්ධ කරන්න ඕනේ නැත්තම් යන්නේ ආයෙත් කියනවා ඉතින් වහිනෝ යාළුවනේ හෙට හරි අනිද්දා හරි වීඩියෝ එකක් දානවා මේ ගොයන් කපන්නත් ළඟයි කවද්ද කපන්න ඕනේ කියලා තමයි හිතාගෙන ඉන්නේ දැන් මේ පැහිලා තියෙන ටිකක් වීඩියෝ එකක් කරන්න බෑ වෙලා හරි හරි වීඩියෝ එකක් කරන්න hina වෙනවා පැලෙන්දා ඔන්න බලන්න දැන් මොකක්ක පීද ගන්න එකක් වන්න රෙද්දක් වන්න රෙදි කැල්ලක් තිබ්බනම් පීද ගන්න තිබ්බ ඔන්න බලන්න සුපිරිනේ මාළු යකලා මේ පැත්ත සුද්ධ කරමු ఈ వీడియో का नतर करना ఎలా కన బరి వీడియో देखिनोනේ යාළුවනේ මේ ඊයේ තමයි මේල් එක දැම්මේ
බයික් එකේ විස්තර කියන්න තියෙනවා. ඉතින් බයික් එකේ මේ ඇත්තට කියනවනේ අපේ බයික් එකක් තියෙනවා. ඉතින් ඒක TVS එක කැඩුනා ඇත්තටම. ඒක හදන්න දාලා තියෙන ගෑරේජ් එකට දාලා තියෙන්නේ. අන්න පිස්ටන් කෑල්ලක් තියෙනවා. පිස්ටන් එකේ වීඩියෝ දෙන්න වල මේ මොනවද දැන් ගෑරේජ් එකට දාලා තියෙන පිස්ටන් එක බෝර් කරන් ආවා අයියේ. එතකොට ඊමේල් එක දාන්න බැරුව ගියා. පෑ තමයි දාලා දැන් පිස්ටන් එක බෝර් කරලා ඉවරයි. දැන් හයි කරනවා. යවන්නේ ඒවා මේ පොඩි බයික් කාට පැකින් නෑ. ඒක තමයි වැඩි. ඉතින් මම ෂෝට් වීඩියෝ එක දාන්නම්කෝ. පෝස්ට් එක හරි දාගන්න. මම මේ පෝස්ට් එකක් දාම වීඩියෝ එන්න පරක්කුයි කියලා මම බය වෙලා හිටියේ. වීඩියෝ යන්නෙත් නෑ. සිග්නලුත් නෑ. හරි වැඩේ හරි ලස්සනයි. හරි ඉතින් අදට වීඩියෝ එක නතර කරනවා. මේ මම හෙට හරි අනිද්දා හරි අර බෝර් කරපු පිස්ටන් එකයි රේසර් දෙකයි එතකොට ක්ලච් ප්ලේට් එකක් දානවා. ක්ලච් දාන්නවනේ ඔටෝ ක්ලච් එක. ඒ ප්ලේට් එකකුත් දාන්න ඕනේ. දැන් ඒ වගේ එන්නත් යන්න කටුනේ යන්න ඕනේ. ඉන්න බලන්න. එකයි ලස්සන. සුපිරිනේ. මේවා නම් නැද්ද අය ඕන ග්‍රයින්ඩරෙන් දාම දින්න ඕනේ නෑ. මම මේ කාලයක් තියලා ලොකු මලකට බැඳලා තියෙන්නේ. එක්කනේ යවාගත්ත කොහොම හරි. හරි එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අමතක නැතුව subscribe බටන් එක බයන්න. අපි ගිහින් එන්න. බයි බයි.